ප්‍රකාශන අයිතිය කියන්නේ පොතක්, නාට්‍යයක්, චිත්‍රපටියක්. මේ කුමන හෝ දෙයක් ඕගොල්ලෝ දැන් හිතන්නකො අලුත් චිත්‍රපටියක්, අලුත් ටෙලි නාට්‍යයක්, අලුත් පොතක් ලියනවා. අන්න ඒ වගේ එක ඕගොල්ලෝ දැකලා තියෙනවද? මේ පොත් එහෙම ගහලා තියෙනවා, පොත්වල R කියලා ගහලා තියෙනවා. දැන් කොකාකෝලා වගේ ඒවා ස්ප්‍රයිට් වල ගහලා තියෙන R නේ රෙජිස්ටර්ඩ් ඒක. එහෙම නැත්නම් ට්‍රේඩ් මාක් කියලා ගහලා තියෙනවා TM. මේවා තමයි ඔය මොනවා හරි නිමැවුමක් සම්බන්ධයෙන් තියෙන අයිතිය. ඒ ව්‍යාපාර නම් මේක දැන් ඉස්සරහට අපි එනවා. පොතක් ලිව්වහම දාලා තියෙනවා සියලු හිමිකම් මැවිරිනි. සී දාලා නම දාලා තියෙනවා අයිතිය කත්තු සතුය. කේන්ද බැලුවනේ. ඒතර මොනවා හරි ප්‍රකාශනයක් පොතක් මොනවා හරි ලියවිල්ලකදී සී කියලා දාලා තියෙනවා කියලා කියන්නේ කොපිරයිට්. කාටවත් ගන්න බෑ. ඔයගොල්ලන් විභාග පේපර් හැම එකම තියෙනවා සියලු හිමිකම් මැවිරිනි. හිමිකම විභාග දෙපාර්තමේන්තුව වෙන කාටවත් ගන්න බෑ. ඒ නිසා මේ හැම අවස්ථාවකදීම හැම වෙලාවකදීම පොතක්ද චිත්‍රපටියක්ද ඒව වෙන කාටවත් ගන්න බෑ. මේක දුන්නට පස්සේ. ඒ හින්දා ඒ අයිතිය තමයි දෙන්නේ. මට කියන්නකෝ ඔයගොල්ලෝ පොතක් ලිව්වොත් කොච්චර කල් අයිතිය හම්බ වෙනවද? මාර්ටින් වික්‍රමසිංහ දන්නවද? මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ හිටපු හොඳම කතුවරයෙක්. ඔහු මැරිලත් දැන්. ඔහු මැරිලා. හැබැයි එයාට පොතේ අයිතිය මැරෙන කල් තියෙනවා. මැරිලත් අවුරුදු 75ක් යනකල් තියෙනවා. මැරිලා තවත් අවුරුදු 75ක අයිතියක් තියෙනවා. ඒ තරම් මේ පොත්වලට ඒවට අයිතිය තියෙනවා. මේ හිමිකරුගේ ජීවිත කාලය තුල හා මරණය සිදු වී වසර 75ක් තෙක්